මං වගේ ලස්සන කොල්ලෙට ඕනේ සුදු චීස් බෝලේ වගේ කෙල්ලෙක්. ගැහැණු ළමයිගේ පසුපස ප්‍රදේශය ගොඩාක් තියෙනවා කියලා පෙන්වන්න try කරන්නේ ඇයි කියලා අයියලා දන්නවද? සොන්න නැගිටින්නද? කලින් කොල්ලා චොර වුණා අලුත් කෙනා පොර වුණා. තෝමගෙන් බනහන්ට ආවද? මේක මොකේ අතරක් තරන් දෙනකොට මාල හත්ති හුත්තයිනේ. සුයිතින් අයිබෝවන් තඩි මිටි කළු කොට බතල කෙල්ලුන්ගෙන් අවසරයි. ඔගේ කන පළලා බාබකියු දාලා අමුයම් කනවා දනවනි. ඒ තරම් හුරුතලේ. බොකුඩු නකුඩු කෙවුඩ කෙල්ලුන්ගෙන් අවසරයි. අම්මගේ හුත්ත. විලෝඩ කිව්වේ ලස්සනයි. ඔත් ලස්සනයි. ඔත් ලස්සනයි. හැමෝම ලස්සනයි. Okay, this is a brand new video mother fathers and sister brothers. Let's go to the video. Here we go. මගේ නංගියා. මූ කතෙප්පු ගානද කුඩු ගහනද මූ? පවණිත් එක්ක කරගෙන මම හොදලා ගන්නවා. මොංගල්ද ඩාලි? හා? කරන්න තනිමෙට්ටු. මසද්ද දීලා හුත්තු උස්සන්නේ මේ ආසනේ. කවුද හුත්තු කළා ඉන්නේ මේ පින්වන්තයි. පින්වන්තයි. මීට වැඩිය හොඳයි. යට මාස්කාලයක් බඩුවක් ෆෝන් කළා. දෙන්නම් කිව්වේ පස්සේ ආදරේද? පාන් යන්නේ හඩ. අම්මෝ අවදානෙ දිල්ලන්නේ. ජීවිතයට කී දෙනෙක්ට වගේ ආදරය කරලා තියෙනවද? අයියෝ 5-6 දෙනෙක්ට ලව් කරායේ. මොන වගේ කෙල්ලෙක්ටද කැමති? මං වගේ ලස්සන කොල්ලෙට ඕනේ සුදු චීස් බෝලේ වගේ කෙල්ලෙක්. කළු කෙල්ල නම් මට ලයින් කරන්න එපා. ශාරුක් ඛාන් කියලාද තෝ හිතන් ඉන්නේ? තෝගේ මූණ දැකලා නැද්ද? තෝ වෙන කැතයි යකෝ. ගොක් නම් ගොක් කම්මෝ ගොක්. සිරිවර්ධන අයියේ. අයියේ සිරිවර්ධන අයියේ. අපිටත් නගිනවා. මගේ අප්පයි. මෙයාට වෙන්නේ නැහැ කියලා. පොඩ දන්නේ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා. නෝකට තමයි රෙනවා කියන්නේ ඈ සෝරි රෙනවා නෙමෙයි කක්කි දාන කවුද දැම්සර ගහන්න කිව්වොත් නම් කාගේ හයියාරද නේ ටටු ගැහුවේ එකපාරට මන් දන්නේ එකපාර හයියක් ආවා හිතට ශක්තිය ගත්තා හිත කිව්වා සඳුනි ගිහලා ටැටු එක ගහන්න කියලා මං ගැහුවා දැන් හිත කියන හැමදේම කින් ගහනවා මටත් කියනවා හිත කියන හැමදේම එහෙනම් මටත් පුළුවන් කින් ගහන්න හිත කියන හැමදේම මම එහෙම ගැහුවා නම් එහෙම මට ගහන්න ඕන තරම් දේවල් තියෙනවා හිත කියන හැමදේම ඔයා ආඩම්බර වෙන්න වස්තු ඔයාගේ ගෑණිට මෙච්චර ශක්තියක් තියෙනවා කොහොම ඔයා ආඩම්බර වෙන්න වස්තු කලින් කොල්ලා චොර වුණා අලුත් කෙනා පොර වුණා හැමදේම එකයි කියලා තේරෙන කොට පොර වුණා අපි දන්නේම නැතුව ආදරේ හින්දා ඉල්ලන් කාලා සාලිය සෝකමාලා වගේ උපෙමෙන් වෙලිලා යවරන්නේ පාස්තාට
කාමුකයෝ ලෙජන්ඩ්ස් නෙමේ තොපි කාමුකයෝ තනි කර ලිංගිකයෝ මානසික ලිංගික වාල්ලු මේ තියෙනවනේ. ඉතින් වැදිලා නැහැ පොඩ්ඩක්වත්. ඉතින් ගැම්මක්. මටර කීපු කිසිම දෙයක් ඇහුන්නේ නැහැ. සද්ද විතරයි ආවේ. අයි මොකක් කර සීන් නැති තියෙන්නේ. ඇත්තටම තේරුන්නේ නැහැ. Hey y'all, come look at this. අම්මෝ අවදානෙද ඉල්ලන්නේ. ගැහැණු ළමයිගේ පසුපස ප්‍රදේශය ගොඩාක් තියෙනවා කියලා පෙන්වන්න try කරන්නේ ඇයි කියලා අයියලා දන්නවද? අනේ අපි ඕව දන්නේ නැහැ නම් මොනවද උදේ පාන්දර මේ ඇවිල්ලා අහන්නේ? ස්කෝලියෝසිස් කියලා කියන්නේ විශේෂයෙන්ම දරුවන් අතර තියෙන තත්වයක්. කොඳු ඇට පෙළ S අකුරක හැඩයට ඇද වෙනවා. මේ අපි මේකේ සමීප පින්තූරයක් පෙන්වුවොත් අපි දන්නවා කොඳු ඇට පෙළ පිටිපස්සෙන් බැලුවොත් කෙලින් තමයි පේන්නේ. කොඳු ඇට පෙළේ සාමාන්‍ය වක්‍රතාවයන් තියෙනවා. නමුත් පිටිපස්සෙන් බැලුවොත් ඒක කෙලින් තමයි පේන්නේ. නමුත් මේ ස්කෝලියෝසිස් කියන තත්වයේදී කොඳු ඇට පෙළ මෙහෙම S අකුරක හැඩයට ඇද වෙනවා. මේ ලෝකෙ පිරිමි නැත්තම් ගෑනු ළමයි ඔච්චර try කරන්නේ නැහැ ඕකට. ඔව් අපේ කරුමේ තමයි. ඉතින් ඕව බල ඉන්න එපා. ගෑනු ළමෙක්ගේ පසුපස ප්‍රදේශයේ ගොඩාක් ලොකුයි කියන්නේ මේ දේ ගොඩාක් තැම්පත් වෙලා තියෙනවා. හරිද පුකේ අමාරුව? අම්මගේ හුත්ත. ගයිස් රැඳුලා වෙලාව සව් එකත් එක්කනවා. ඉතින් මෙන්න තියෙනවා සව් එක. ඉතින් අපි එකක් දෙන්න. ඉතින් මේ ඔයගොල්ලෝ කමෙන්ට් කරගන්න මේ සවුද රහ ඇට නැති රවුද ඔයා මගේ කරේ තියන්න අපි යමු කොහොමද බං හැබැයි ඔයා මට මනපනම් බං අපි චුටුදා So deep නේ. මේක මගේ අතරක් කරන්න බැරි කොට. ලැජ්ජයි. අය මාත්. දරියනි ඔබ නවලව පුතුමයි. Crying baby feeding milks කිව්වලු. අදන්න ඕනෙලු කිරිය දෙන්නේ. උඩට කරලා කට ඇරලා ඇතුළට දානකොට හයියෙන් ගියා. ඇතුළේ ඉද්දි නම් සද්ද ආවා. එළියට ගන්නකොට සුදු පාටට ගියා. මම නම් දන්නව උත්තරේ. ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න මේකේ උත්තරේ මොකක්ද කියලා. වැඩොන්ට විතරයි පුළුවන් ඉතින්. Oh my God!
නොදකින් මේ හුකන වැස්සත් අරින්නේ මගේ ජොකාට. තෙත ජොකා ඇදම් බිජ්ජ කූල් වෙලා පකෝරෙන්න බර හැදෙන්නම. good morning tarusi අව්වේ සැරේ ට්‍රැක පැනලා. ඔයාලට සෙල්ලම් කරන්න ඕනම නම් ගෑන් ළමගේ හදවත් එක්කයි ආදර එක්කයි සෙල්ලම් කරන්න එපා. ඒකට වැඩිය හොඳ දේවල් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මං ගාවත් තියෙනවා මැජික් පහන. ඒක ඇතිල්ලුවම භූතෙක් එළියට එනවා. චීයානේ මොනවද කියන කතාව? මෙහෙමයි බං හරිද ඔයා ගියක් කෙනෙක්ගෙත් පතාගෙන දවස ගෙන්ඩ වෙයි ඔයාට අඬාගෙන එදාට මං ඔයාට ගහන්නේ වඩාගෙන සොන්න නැගිටින්න වදින්න වැරට යන්න යාම කැඳ එකක් ගැලුම මේ ඇතිනේ තවරන්ගේ උත්තේ බං අර 2 personal නේ ඒක දෙකොන්නේ anyway moving on මල්ලි ඔයාගේ බයික් එක ගැන කොල්ල ඔක්කොම කතා වෙනවා නේ. මට ඉතින් භාෂාව වැයනේ බං. ඒවට මට තේරෙනවා ඔයාගේ බයික් එක ගැන. බයික් එක එතකොට ඔයාගේ නම කියද්දි බයික් එකේ නම්බර් එක කියද්දි මම දන්නවනේ බං. මොකද බලන්නේ උඩු ගැහුවෙන්නේ ගංජ ගැහුවෙන්නේ කිසිම මද්ද්‍රව්‍ය පාවිච්චි කරෙත් නැහැ. මේ තියෙන්නේ එකම බැහැවීම. කාබම් මගේ තන් දෙක